ඇතම දැන් heart attack එකක් අපි හැදුනට පස්සේ අපි heart attack එකක්ද කියලා දැනගන්න ඕනේ. ඒ කියන්නේ වෛද්‍ය ප්‍රතිකාර ඉක්මනින් ගන්න ඕන heart attack හැදුනොත්. ඉතින් මේ heart attack එක හැදුනට පස්සේ මොනවද තියෙන රෝග ලක්ෂණ? දැන් ඇත්තෙන්ම අපි දන්නවා හෘදයාබාධයක් එහෙම නැත්නම් heart attack එක හැදුනට පස්සේ යම්කිසි පපුවේ කැක්කුමක් ඇති වෙනවා. ඒ පපුවේ කැක්කුම ඇති වෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. නමුත් මේ heart attack එකක් නිසාද මේක ඇතුනේ කියලා අපි හඳුනා ගන්න ඕනේ. එහිදී ඇත්ත මේ කැක්කුම අපි හොඳටම මතක තියාගන්න හරිම බරපතලයි. ඒ කියන්නේ උගාක් මේ කැක්කුම දරුණු විදිහට තමුන්ට දැනෙනවා. ඒක පපුව මැදින් ඇති වෙන්නේ. පපුව මැදින් එහෙම නැත්නම් වම් පැත්තෙත් ඇති වෙන්න පුළුවන්. මේක තද කරලා හිර කරලා දාඩිය දාලා වමනට යන්න පුළුවන්. ඒ වෙලාවේ එංග පුරාම දාඩිය දාන්න පුළුවන්. කලන්තේ වගේ එන්න පුළුවන්. එතකොට ඒත් එක්කම අත දිගේ යන්න පුළුවන්. වම් පැත්ත අත දිගේ පාතට එන්න පුළුවන්. ඒත් එක්ක පිට කොන්දටත් යන්න පුළුවන් ඒ කැක්කුම. එහෙම නැත්නම් බෙල්ලට මේ යට මේ ජෝ එකට යන්න පුළුවන්. ඉතින් ඒවා තමයි රෝග ලක්ෂණ. මේක ඇත්තෙම විනාඩි 5ක් නෙමෙයි 10ක් නෙමෙයි විනාඩි 20ක් 30ක් 40ක් වුණත් තියෙන්න පුළුවන්. ඉතින් ඒක හුඟක් අමාරුයි. හුඟක් අයට මේක ગેස්ට්‍රයිටිස් කියලා පැටලෙන්න පුළුවන්. මොකද හේතුව මේ බඩ හරියටත් යන මේ පපුව මැදින්නේ බඩ හරියනුත් එන්න පුළුවන් මේ කැක්කුම. ඉතින් ඒකින්ද පටල ගන්න හොඳ නැහැ. ગેස්ට්‍රික් කියලා ඉන්න හොඳ නැහැ. ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරයක් සඳහා යන්න ඕනේ. විශේෂයෙන්ම කියන්න ඕන කාන්තාවන්ගේ සමහර විට හුඟක් වෙලාවට බඩ හරියෙන් තමයි කැක්කුම එන්නේ. ગેස්ට්‍රික් කියලා තමයි හුඟක් වෙලාවට ඒක පැටලෙන්නේ. ඒකින්ද කාන්තාවකට හැදුනොත් ඒ වගේ රෝග ලක්ෂණ આવොත් ඒක දාඩිය දාගෙන වමනට වගේ එනවනම් ඒ ප්‍රතිකාර ලබා ගත යුතුමයි. හෘදයාබාධයක් වෙන්න පුළුවන් බොහෝ විට.